නත්තල සමරන්න යන්නේ. අද අපි ඕගලන්ට ගෙනාවා මම දන්න පුද්ගලයෙක්. ඒ පුද්ගලයා අද අපිත් සමග ඔහුගේ අදහස් නත්තල ගැන ඔහුගේ දර්ශනය ජීවිතය සම්බන්ධ දේවල් ඔහුගේ මතය අපි ඔහුව දැන් හමුවෙමු. ඔහුගේ නම අනුෂ. හෙලෝ, මගේ නම අනුෂ. මම ඉංජිනේරුවෙක් හැටියට නුවන් එක්ක එකට ඉගෙනගත්තු කෙනෙක්. දැන්ට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. ඔව්, මේ අනුෂ කියන්නේ අපිත් එක්ක එකට පාඩම් කරපු පුද්ගලයෙක්. විශේෂයෙන්ම ඔහුගේ මම දකින්න හොඳ ගතිගුණයක් තමයි ඔහු අවංකව ඔහුගේ අදහස් ඔහු විවෘත පුද්ගලයෙක්. ඒ වගේම ඔහුගේ චින්තනය මම ගොඩාක් අගය කරන පුද්ගලයෙක්. මම ආශ්‍රය කරන්න ඔහු රටේ ඉඳන් ආවත් කිව්වොත් මම අනිවාර්යෙන්ම ඔහුව හම්බෙනවා. මොකද ඔහු ඒ තරම් වටිනා පුද්ගලයෙක්. ඔයා මට කියන්න බලන්න මේ නත්තල ගැන ඔයා මොනවද හිතන්නේ කියලා. ඔව්, නුවන් දන්නවා මම බෞද්ධ ෆැමිලියකින් එන කෙනෙක්. නමුත් මම එහෙම රිලිජියස් කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මට පොඩි කාලේ ඉඳන් මතකයි නත්තල කියන්නේ ඉතාම සතුටු කාලයක්. අපි බෞද්ධයෝ අතර තියෙන ගමක හිටියත් නත්තල කියන කාලෙදී හැමෝම ඉතාම සතුටෙන් සෙලිබ්‍රේෂන් එක තමයි නත්තල කියන මගේ ඉම්ප්‍රෙෂන් එක තියෙන පොඩි කාලේ නම්. ඊට අමතරව මම හිතන්නේ නත්තලේ තියෙන පණිවිඩය උනත් ඉතාම යුනික් පණිවිඩයක් තියෙන්නේ. ඒක මට මතකයි අපි පොඩි කාලේ හරිම ආසයි ෆිල්මයක් යනවා නත්තල ගැන, ජේසුස් වහන්සේගේ ජීවිතය ගැන සහ උන්වහන්සේගේ අවසන් කාලය ගැන. ඉතින් අපි ඒක බැලුවා පොඩි කාලේ ඒ ෆිල්ම්ස් බලනවා. ඒ වගේම මගේ කැමතිම දේ තමයි නත්තල ගැන නත්තල් සීයා. ඒ සෑගි අරන් එනවා. අපේ ගමෙත් හිටියා අපේ මේ ඥාති වෙන අංකල් කෙනෙක්. හැමදාම නත්තල් සීයා විදිහට ඇඳගෙන අපි පොඩි කාලේ ඇවිල්ලා අපිට තෑගි දෙනවා. අපි ආගමේ නෙවුණත්. ඉතින් මගේ මතකයේ සහ මගේ ඉම්ප්‍රෙෂන් එක තමයි නත්තල කියන්නේ සෙලිබ්‍රේෂන් එකක්. මේ හැමෝම එකට ඇවිල්ලා විනෝද වෙන්න පුළුවන් කාලයක්. ඉතින් මම හිතනවා මේ නත්තලත් හැමෝම අපේ කතෝලික ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් විතරක් නෙමෙයි හැමෝම එකතු වෙලා විනෝද වෙන සමරන කාලයක් වේවි කියලා. ඔව්, ඇත්තටම හොඳ වචන ටිකක් අපිට අහන්න ලැබුණා ප්‍රේක්ෂකයන්ට. ඔහු උපතින් කතෝලිකයෙක් නොවුණත් ඔහු මෙහි තියෙන මේ උත්සවයේ තියෙන ඔහු සමරන විදිය කුඩා කාලේ ඉඳන් දැන් ඔහු සිටින්නේ ඕස්ට්‍රේලියාවේ. අපි දන්නවා ක්‍රිස්තියානි රටක්, කතෝලික රටක්. ඉතින් ඔහුගේ ආගමික දර්ශනය පිළිබඳව මම කතා බහ කරලා තියෙනවා. ඉතින් මම කැමති මේ මොහොතේ වචන ස්වල්පයක් අපේ කතාවේ අර්ථයේ ඒ දෙස යොමු කරන්න. ඔබ මේ ලෝකයේ සත්‍ය ලෙස පිළිගන්නා දේ පොඩ්ඩක් අපේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කරලා දෙන්න. ඔව්, මම ඇත්තරම ආගම් කීපයක්ම හැදෑරුවා බුද්ධාගමෙන් පටන් ගත්තට. ඉතින් මට මගේ පෞද්ගලික මගේ විශ්වාසය තියෙන්නේ මේ මිනිස්සු ආගම කියන්නේත් මිනිස්සුගේම නිර්මාණයක් කියන එක. මම දන්නවා ඒක එක්කෙනාගේ තියෙන අත්දැකීම් සහ ඒගොල්ලන්ගේ තියෙන පිළිගැනීම් වලට එකඟ වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මම ඒක කියන්නේ ඊටාම රෙස්පෙක්ට්ෆුල් විදිහට. මොකද මම හිතන්නේ අපි කතා කරන්නේ දැන් ක්‍රිස්තියානි කතෝලික ආගම ගැනනේ. මම ක්‍රිස්තියානි කතෝලික ආගමේ තියෙන දේවල් කියනකොට උනත් මට හිතෙන්නේ ජේසුස් වහන්සේ දෙවියෙක් නොවෙන්න පුළුවන්. නමුත් ඊටාම උතුම් ගතිගුණ තිබිච්ච ඒ වගේම ඊටාම අපි ඉගෙන ගන්න එකත් අගය කරනවානේ මේ රටේ. ඒ ඊටාම බුද්ධිමත් කෙනෙක් කියන එක තමයි මට තේරුනේ. මොකද උන්වහන්සේ කියලා තියෙන පොඩි ස්ටේට්මන්ට් එකක් වුණා දෙක මේ කෙනෙක් මේ කනට පහරක් ගැසුවොත් අනිත් කනත් පෙන්වන්න වගේ ඒ වගේ තියෙන ස්ටේට්මන්ට් එකක් වුණත් මම හිතන්නේ ඊටාම උසස් උතුම් මිනිස්සෙක් කියන දෙයක්. ඒ වගේම සාමය ගැන එකට හිඳීම ගැන උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් මට විශාල ගෞරවයක් තියෙනවා. නමුත් අර ආගමේ තියෙන හැම ආගමෙම මේක තියෙනවා. ඒ වගේ අර මෙටාෆිසික්ස් ඒවා ගැන මගේ එච්චර පිළිගැනීමක් නැහැ. නමුත්
මේ ආගම මෙච්චරක් කාලයක් මිනිස්සු තාම අදහන්නේ බිලියන ගාණක් මිනිස්සු අදහන්නේ ඒක පසුපස යන්නේ උන්වහන්සේගේ තිබිච්ච උතුම් දේශනාවත් ඒ වගේම තාම සමාජයට සේවයක් වෙන විදිහේ තිබුණු දර්ශනයක් සම්ද කියන එක තමයි මගේ විශ්වාසය. ඔව් මේ අනුෂ මන් දන්නවා අනුෂ අවසල අපි ගොඩක් දුරට මේ කතා බහේ යෙදিলা තියෙනවා. මමත් සත්‍ය සොයන පුද්ගලයෙක්. ඉතින් අපි යුනිවර්සිටි එකේ කියන්නේ විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ ඉඳලම අපි දෙදෙනා විවිධ ආගම්වල සිටිපු දෙන්නේ. ඉතින් අපි ගොඩක් විදියට කියන්නේ ක්‍රිටිකල් ඩිබේට්ස් වලට අපි ගිහිල්ලා තියෙනවා. අපි යාළුවෝ වුණාට අපි අවංකව අපේ හදවතේ තියෙන දේ සමග වාද විවාද කරගත්තු අවස්ථා බොහෝමයක් තියෙනවා. ඉතින් මේ නැත්තල් සමයේ අපි නත්තල ගැන කතා කරද්දි මට තිබුණා අනුෂගේ අභ්‍යන්තරයට ගිහිල්ලා ඔවුන් දක්වන මතයත් ඔවුන්ට ඔබලාට මේ යොමු කරන්න. නමුත් අපි මෙතන විවාදයක් කරන්න යන්නේ නැහැ. අපි ඔයගලන්ට සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා. මම බලාපොරොත්තු වෙනවා නැවතත් අනුෂ සමග කෙදිනක හෝ මේ ධර්ම සාකච්ඡාවට යන්න අවශ්‍යයි කියලා. ඉතින් මම අනුෂ ඔබට සුබ පතනවා ඔබේ රැකියාව සහ ඔබගේ පෞද්ගලික ජීවිතය වෙනුවෙන්. අපි නැවත හමු වෙමු. ඔව් මාත් අපේ රටේ ඉන්න හැම දෙනාටමත් ඉතාම සතුටින් සපිරෙන වාසනාවන්ත නත්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා. දෙවි පීඨක්.